යාළුවනේ අද ගෙනල්ලා තියෙන්නේ හොල්මන් ගෙදර part 2 එක. අද පොඩි අභිරහස් වැඩක් කරන්න යන්නේ කැලෙන් තමයි අද යන්නේ. පේනවනේ කජු අතු හැමතැනම. මේ යන් කෙටි පාරකට තිබ්බේ මෙහි ඉස්සර ගේ ඉස්සර යන්න බෑ කැලේ. නැමිලා තමයි යන්නේ කැලේ වැඩි. ඔන්න ගයිස් අදත් අර කලින් තැනටම ආවා. ඔයාලට පේනවා මෙහි කැලේ තියෙන හැමතැනම. මේ වහලා තියෙන්නේ. එන අපි සෙට්ටෙමු. පුතා අභිරහස් වැඩින්. හරි යාළුවනේ අපි ගියේ ගාවට ආවා. ගේට්ටු ගාව ඉන්නේ මේ ගේට්ටු අද තිබ්බලෙත් නේ. තිබ්බලෝ එහෙනම් අපි යම් පැත්තට. වැඩි වෙලා ඉන්නේ. යන් ඉතින් මේ දවස්වල මේ පැත්තට හොඳටම වහිනවා. කලින් වීඩියෝ එකක් දැස්සන ඉතින් ඒක මොකද්ද ඒ වීඩියෝ කරාට පස්සේ දෙවෙනියට part 2 එක ගේන්න හැදුවේ ඒ වෙලේ කරගන්න බැරි වුණා. මෙහාට හොඳටම වැස්සා. ඉතින් ඊට පස්සේ ගේ ඇතුලේ වීඩියෝ ටිකක් දාලා තමයි අපි ආයි වීඩියෝ දෙක තුනකින් මේකට ආවේ. ඉතින් මේකෙදි part 2 යනවා. ඔයාලට part 3 එකක් ඕන නම් part 3 ත් ඕන නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේකේ. ළඟදිම කිව්වෙන්නේ මේකත් එනවා. ඔයාලා බිම් පේනවා. බිම හෙලට වතුර වලින් දැනුත් පැහැලා තියෙන්නේ ඔළුවටම. මේ පිටු පෙරේලා කවුරුන්වත් දන්නේ නැහැ. පිටු පෙරේලා අල්ලලා ඉතින් එහෙනම් ඉතින් ෂොට් එකෙන් හම්බෙමු. A few moments later. ඉතින් යාළුවනේ මේ පේනවනේ වටපිටාව. ඉතින් අපි හාට යමු. මෙතන හරි ඉදා වගේම තියෙනවා ජනේලෙ. ඔයාලට පේනවා මෙන්න මෙතන ජනේලෙ මේ. මේ පේනවනේ අම්බු. ටිකක් පරණයි. ඉතින් අතු ගල් වැටෙනවා. මේ පේන ගල් වැටෙනවා. එදා වගේම තමයි අද සීන් එක ගල් වැටෙනවා. ඉතින් මෙතන ලිඳ තියෙනවා. මෙතන ධර්මයසක් තියෙනවා. ටැප් එකේ වතුර එනවද දන්නේ නැහැ නේ. කකුල හොද ගන්න. වතුර ආවොත් ගොඩ. ගායිස් වතුර එනවා. Oh my god! Wow! අම්මට ඒ දැක්කත් දන්නේ කකුල හොද ගන්න දෙන්නේ නැහැ. කවුද දන්නේ අද ගල් ගහන අද මං විතරයි තනියම ඉන්නේ. කකුල හොද ගමු. හරි කකුල හොද ගත්තා. මේ ගල් වැටෙනවා හැමතැනම. ඉතින් ගායිස් හැමතැනම ගල් වැටෙනවා. අපි චුට්ට අර පැත්තට ගිහිල්ලා බලමු. අර පැත්තට ගිහිල්ලා බලමු. ඔයාලට වෙනවා මෙතන ධර්මයස්ස තියෙනවා. මට උඩු ධර්මයස්සටත් ගල් වැටෙනවා හැමතැනටම ගල් වැටෙනවා. චුට්ට අපි මෙහෙයුමකට යමු. අද මං විතරයි තනියම. ඔයාලට පේනනේ වටේම කවුරුත් නැහැ මේ. මං විතරයි තනියම ආවේ ගෙදරට. අපි මේ පැත්තෙන් බලමු. එතන තමයි টয়ලට් එක තියෙනවා. චුට්ට පිටිපස්සට ගිහිල්ලා බලමු. මෙතන තියෙනවා එහා ගෙදර. මේ ගෙදරට එහා ගෙදර. ගම්බිරිස් තියෙනවා. අපි යන්. එතන වීදුරු කටුත් තියෙනවා. මේ හැමතැනම ගල් වැටෙනවනේ. ගස් ලැබු කවුත් තියෙනවා. ගස් ලැබු තිබ්බනම් කඩ මේ වහලේ උඩටත් ගල් වැටෙනවා. අඩු. සෑහෙනවා උග. මෙහෙ තියෙනවා මේ ඔය පරණ වයර් ඒවලුව තමයි තියෙන්නේ. මේ බල්බ් පරණ බල්බ් තියෙනවා. බිම වැටිලා. අර හැමදාම තියෙන මාළු ටැංකියක් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මේ බෝතල් තියෙනවා. අඳුරිය මල් ගඩක් තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් අභිරහස් වැඩක් කරමු අදත් ඔයාලට කියනවා අද මේ බෝතල් යනවා මේ ආයේ පාර නූල් බෝල. නූල් ඔතන ගෑල්ලක් ආවා. නූල් අඩු හැමතැනම එනවා. මම නම් දැන් බයිබ් බෑ. අද පොඩ්ඩක් එක්ස්පීරියන්ස් කරමු.
රෝස් එකක් තියෙනවා. රෝස් ඕනද? රෝස්. මෙන් තියෙනවා රෝස්. රෝස් ඕන කට්ටිය කමෙන්ට් කරන්න. රෝස් විතර නෙවෙයි ගොඩක් මල් නම් තියෙනවා. ගොඩක් මල් මේක පැත්තේ තියෙනවා. ඇන්තූරියමුත් තියෙනවා. අපි උට ගේට්ටුවේ පැත්තට බලමු. ගේට්ටුව අරගෙන හදිස්සිය දුවන්න උනොත් එහෙම ගේට්ටුව ඇරෙයිද කියලා. පොඩ්ඩයි නික්මන්ට යන්න. ආහනත් යනවා. ලැජ්ජාවේ ව්‍යවහාරය ආහනත් යනවා. හරි ගේට්ටුනේ. ගේට්ටුව අද තිබ්බලු. අරින්න බෑ මේ. තද වෙලා ඉන්නේ. අද තියාවත්තෙන් තව පැනලා හයි. ගේට්ටු ඉබ්බලු. මේ හැමතැන මේ රෙදි කෑලිත් තියෙන අඩෝ රතු රෙදිත් තියෙනවා. සාරියක් අම්මට මෙතන බෝතල් කටු තියෙනවා. මේ බෝතල් එතන තියෙනවා. අද නම් වහින මූඩ් එකක් නැහැ. අද හොඳයි. අද වීඩියෝ කරගත්තා ඇයි? අර පොලුත් තියෙනවා. අඹ තියෙනවද දන්නේ නැහැ. තියෙනවද දන්නේ නැහැ. යාට යන්න බෑ අර හරියට. හරි මම දැක්ක එක්කෙනෙක් එතන ඉඳලා දුවනවා. නෑ හේවණල්ලක් වගේ දැක්ක එතන. එයිද? අර අතන පාළුවට ගියක් තියෙන්නේ. එනක් තියෙනවා. මේ තියෙනනේ පැත්තෙන් මේ වටපිටාවම තනිකර කැලයක් මේ ගෙදර කවුරුත් ඉඳලා නැහැ. ඒකයි අවුල. ඔය සද්දපත් දැහෙනා එකේ. ඉතින් යාළුවනේ අපි චුට්ටක් ගේ ඇතුළේ මේ ආයි සද්දයක් ඇහුණා. චුට්ටක් ගේ ඇතුළේ පැත්තෙන් බලමු ගන්න පට්ට බය වෙලා තින්නේ. ජනේලය ඇරලා බලමු. එක ජනේලයක් අදත් ඕපන්. ඒ අර ජනේලේ නෙමෙයි මැද තියෙන එක. ඔයාලට පෙන්නන්න ජනේලය ඕපන් කරලා සීපි යන්න ඕනේ. මෙතන ජනේලේ මේක ඕපන් බලමු.